හරි සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා කොල්ලෝ කෙල්ලෝ හැමෝටම. ඉතින් බලමු ඊයේ නවත්තපු තැනින් 888 ඊයේ නවත්තපු තැනින් අද පටන් ගන්න යන්නේ. ඉතින් බලමු අද මොකද වෙන්නේ කියලා. ගොඩක් කට්ටිය තවත් දෙයක් කියන්න ගොඩක් කට්ටිය මේ සෙල්ලම් කරලා තිබ්බා. ප්‍රොෆිට් අරන් තිබ්බා හොඳයි කියලා තිබ්බා. ඉතින් සතුටුයි. ඒක තමයි වෙන්න ඕනේ. බලමු අපි අද මොකද වෙන්නේ කියලා. දහයක් විතර හදාගෙන විඩ්‍රෝ එකක් ගහන්න තමයි බලාපොරොත්තුව. මම මෙතන බැට් එක ප්ලේස් කරගන්නවා. උඩ එක ගත්තා. පාත් එක ක්‍රෑෂ් අවුට් වුණා. තව බැට් එක ප්ලේස් කරගන්නවා. මම මේ ටයිම් එක මේ අර බලාන ඉඳියේ නැහැ. දැන් ගේම් එකට ෆ්‍රී ටයිම් එකක් හම්බුණා ලොග් වෙච්ච ගමන් මේ සෙල්ලම් කරන්න ගත්තේ. එහෙම සෙල්ලම් කරන්න යන්න එපා. අනිවාර්යෙන් ගේම් එක දිහා බලාන ඉන්න ඕනේ. මොකද අපිට මේකේ හිස්ටරි එකක්වත් බලා ගන්න බෑ. ක්‍රෑෂ් ගේම් එකේ. ඔයාලට මෙහෙම සෙල්ලම් කරලා පෙන්නන්නේ ගොඩාක් හොඳයි. ඔයාලගේ අඩුපාඩු වලදී ගොඩාක් දුරට හදා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. amount එක අඩු වුණා කියලා කලබල වෙලා බැට් කරන්න යන්න එපා. මම මේක බැට් කරගන්නවා. මේ එහෙම බැට් කරන්න යන්න එපා. මොකද එහෙම බැට් කරා නම් මගේ ලොකු amount එකක් අඩු වෙනවා. මේ අර ටිකට මම බැට් කරගත්තා නම්. මේක මම දෙකෙන් ගන්න උඩ එක. අනිත් එක මට ගන්න බැරි වුණා. තව එක බැට් එකක් ප්ලේස් කරගන්නම් මෙතන මම. මේක 1.50න් උඩ එක ගන්නවා. අනිත් එක මම 5 පණිනකන් විතර පොඩ්ඩක් අල්ලන් ඉන්නවා. 3න් ක්‍රෑෂ් අවුට් වුණා. ඒක මට බට් කරගන්න බැරි වුණා. මෙතන මම තව බැට් එකක් ප්ලේස් කරගන්නවා. එක බිඳුවෙන්ම ක්‍රෑෂ් අවුට් වුණා. අපි බලමු සිග්නල් මෙතඩ් එකට පොඩ්ඩක් බැට් කරලා. මේ ලයින් එක මට ඔලුවක් උස්ස ගන්න බැරි වුණා. ඒ කියන්නේ මගේ තිබ්බ amount එක අප් කරගන්න බැරි වුණා. පොඩි ගානක ලොස්ට් එකක් තියෙනවා. මේ සෙල්ලම් කරේ සිග්නල් හදන්න නැතුව. සිග්නල් එකක් මම හදන්න ගියේ නෑ. ටයිම් ටිකක් දුර වගේ සෙට් වෙන්නේ. මම පොඩි රිදම් එකකට සෙල්ලම් කරන්නේ නිකම්ම නෙමෙයි. මේ ටයිම් එක එච්චර සුදුසු ටයිම් එකක් නෙවෙයි වගේ කියලා හිතෙනවා. මේකත් බැට් කරගන්නකො කොකටත් බලන්න. ඒකත් ක්‍රෑෂ් අවුට් වුණා. මගේ amount එක බැහැලා තියෙන්නේ. අඩු වෙලා තියෙන්නේ. කොහොම හරි 60ක් විතර ලොස්ට් එකක් තියෙනවා. ලොස්ට් එක කියන්නේ මම අදපු ප්‍රොෆිට් එකෙන්ම ගිහින් තියෙන්නේ. ඒකින්ද ලොකුවට මම ඒක හිතන්නේ නැතුව බැට් කරන්නෙත් නැහැ. මට යන ඔඩ් වලට බැට් කරගන්න අතපසු වුණා. මේ ඔඩ් එක ගත්තද ඒකටත් මට බැට් කරගන්න බැරි වුණා. කලින් එකටත් මට බැට් ප්ලේස් කරගන්න බැරි වුණා. 7 17 නෙමෙයි 12
12 වගේ ආය හයි ඔඩ්ඩයක් සෙට් වෙනවා අපිට. සෝරි 22 වගේ අපිට හයි ඔඩ්ඩයක් සෙට් වෙනවා. අපි මෙතනත් බෙට් එක ප්ලේස් කරගමු බලන්න. උඩ එක මම දෙකෙන් ගත්තා. අනිත් එක ගන්න බැරි වුණා. තව දෙයක් මම ඔයාලට කියන්නම්. මේ ගොඩක් හොඳයි පුළුවන් නම් ඔයාලට සෙල්ලම් කරද්දී පොතක් පෑනක් වගේ තියාගන්න. ඒක ගොඩක් ලේසියි ඔයාලට. පොතක් පෑනක් වගේ තියාගෙන ටයිම් එකත් ලියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔඩ් එක ලියාගන්න. ඔඩ් එක ලියාගත්තාම අර එතන පොඩි පැටර්න් එකක් අල්ලගන්න පුළුවන්. දැන් මේක අපිට යන ඔඩ් මතක තියාගන්න ඕනේ පැටර්න් එකක් අල්ලගන්න නම්. අර විදිහට ඔයාලා ලියා ගන්නවා නම් ලේසි. ටයිම් එකත් එක්කම ලියා ගන්නවා නම් ගොඩක් ලේසි. මම මෙතනත් බෙට් එක ප්ලේස් කරගන්නවා. උඩ එක මම දෙකෙන් ගන්නවා. ඒක මට ක්‍රෑෂ් අවුට් කරගන්න බැරි වුණා. මේ ටයිම් එකේ නම් අතාරින එකම තමයි ගොඩක් හොඳ. මේ අවුට් ගොඩක් ළඟ ළඟ කැඩෙන නිසා. මම ඊළඟ එකට බෙට් එක ප්ලේස් කරගන්නවා. බලන්න ඉන්න ඉතින් බලමු අපි මොකද වෙන්නේ කියලා. ඊයේ හදාගත්ත ප්‍රොෆිට් එක අද මට නැති වෙයිද? නැත්නම් මට ඊට වැඩිය ලොකු ගාණක් හදාගන්න පුළුවන් වේද කියලා බලමු. මම මේක 3ෙන් ගත්තා. මම පාත් එක අතෑරලා තියෙන්නේ. මගේ ටාගට් එකෙන් මම ඒක ගන්නෙ 10. අම්මට සිරි ඒක මට ගන්න බැරි වුණා. හරියටම 10න් ක්‍රෑෂ් අවුට් වුණා. මම තව බෙට් එක ප්ලේස් කරගන්නම්. මම ඒක හරියටම 10න් ටච් කරද්දිම ක්‍රෑෂ් අවුට් වුණා ඒක. උඩ එක මම දෙකෙන් ගන්නවා. ඒකත් එහෙමයි. වැඩි ටයිම් එකේ වගේ මම ගේම් එකට ඇවිල්ලා තියෙන්නේ. හරියටම දෙකෙන් ක්‍රෑෂ් අවුට් වුණා. තව එක බෙට් එකක් මම ප්ලේස් කරගන්නවා. ඒක මම දෙකෙන් ගත්තා. උඩ එක මම 5න් ගන්නවා. තිබ්බ බැලන්ස් එක හදාගත්තා. මේ හරිය සෙල්ලම් කරන එක පොඩි අවදානමක් තියනවා කියලා මට හිතෙනවා. මේ ටයිම් එක චුට්ටක් අවුල්. මම තව එක බැට් එකක් දාලා අයින් වෙනවා ගේම් එකෙන්. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එකත් අප්ලෝඩ් කරනවා. චුට්ටක් බලන්න. උඩ එක මම දෙකෙන් ගන්නවා. ඒක මට දෙකෙන් ආවා. තිබ්බ ගානම තියෙනවා. මෙතන මම සිග්නල් හදන්න කරන්න ගියේ නෑ. මට සිග්නල් එකක් ආවා 22. අපි බලමු සිග්නල් වලට පොඩ්ඩක් සෙල්ලම් කරලා බලමු අපි. මෙතන මම අර කියලා තියෙනවා වීඩියෝ එකේ 4:42 කැඩුනේ. එතකොට තව විනාඩි 8කින් තියෙන්නේ. එතකොට ඒක 18 ඇද්දේ. 18 ඉඳන් තව 8ක් අපි එකතු කරන්න ඕනේ. 18 19 20 21 22 23 24 25 26 තමයි ඊළඟ ඔඩ් එක තියෙන්නේ. එතකොට අපිට 22 තියෙනවා 26 තියෙනවා. ඒ ටයිම් වල ලියා ගන්න සිග්නල් අර මං සිග්නල් එක ජෙනරේට් කරගන්න හදාගන්න විදිහ කියලා දුන්න වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න බලපු නැති කට්ටිය. මම මේ සිග්නල් වලට පිටින් තමයි බැට් කරන්නේ. සිග්නල් ටයිම් ටික වලට මම පෙන්නන්නම් ටයිම් එකෙද්දී. මම ඊළඟ එකට බැට් එක ප්ලේස් කරගන්නවා. ෂේ අපි තව එකක් බැට් කරගමු එතන. කයි 50න් හරියටම කැඩුණාද? තව එකක් බැට් කරනවා.
දෙකෙන් මම එකක් ගත්තා අනිත් එක මම පහෙන් ගන්නවා. ඒ තිබ්බ amount එක හරියමයි කරකෙන්නේ. එතනින් උඩට ටිකක් අමාරුවෙන් වගේ යන්නේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. මේකත් හයි ඔඩ් එකකට ගියා. මෙතනත් බෙට් එක ප්ලේස් කරගන්න හිතේ පොඩි සැකයක් තියෙනවා. එකක් මං 1.50න් ගන්නවා. අපිට 22 ඇවිල්ලා තියෙනවා සිග්නල් ටයිම් එක. බලමු අපි 22 බෙට් කරලා කොහොමද ඔඩ් එක දුවන්නේ කියලා. 5 පැනලා වගේ දුවන ඔඩ් එකක් මට හිතෙනවා 22 දුවයි කියලා. මේකත් මම බෙට් කරගන්නවා. ඒක ක්‍රෑෂ් අවුට් වුණා ළඟ. අපි බලමු 22 5 10 මට යන්නත් පුළුවන්. අන්ෂුවර් එකක් තියෙන්නේ 10 ඔඩ් එක. 5 නම් දුවයි කියලා මම බොහෝ දුරට හිතනවා 22. අපි මෙතන ඉඳන් වගේ බැට් කරන්න ගමු. තව එක බැට් එකක් ප්ලේස් කරනවා. කොහොමද යාළුවනේ මේ ළඟ කඩන ටයිම් වල ඔයාලා සෙල්ලම් කරන්න යන්න එපා. මම උඩ එක 3ෙන් ගත්තා. තව එක බැට් එකක් මම ප්ලේස් කරගන්නවා මෙතන. මේ වගේ ටයිම් වල දැන් ඔයාලා වීඩියෝ ඊයේ එකත් එක බැලුවා නම් ඔයාලට හොඳට තේරෙනවා ඇති. මම උඩ එක මේක දෙකෙන් ගන්නවා. මේ ඒ වගේ ටයිම් වල සෙල්ලම් කරන්න යන්න එපා. මේ වගේ අර ළඟ උඩ් කඩන ටයිම් වල සෙල්ලම් කරන්න යන්න එපා. මේක මට 10 අන්තිමට ඒ වුණාට 10 මං අල්ලනවා. 22 මට ටයිම් එක තිබ්බේ. ඉතින් 22 ඔන්න සිග්නල් එක හදාගත්ත ටයිම් එක. මේකේ ක්‍රෑෂ් පොයින්ට් එක පටන් ගත්තේ 22. මේ ඉතින් ඒ වගේ සිග්නල් එකක් හදාන සෙල්ලම් කරනවා නම් ඇත්තටම වින් එක කර යන්න පුළුවන්. මං අර ඉස්සරහා හරිය මං සිග්නල් එකක් හදාගෙන නෙවෙයි බැට් කරේ. නිකන් මං අර ගෙස් කරන ඔඩ් වලට දාවේ. ඉතින් සිග්නල් එකක් හදාගෙන යනවා නම් ඇත්තටම මේ හොඳ වින් එකකට යන්න පුළුවන්. ඔයාලට ඒක හොඳටම දැක්ක. දැන් මේ හරිය දිව්වේ නැහැ හයි ඔඩ් එකක්. 18 ඉඳන් වගේ මට මතක විදිහට දිව්වෙම නැහැ. ඉතින් මේ හරිය හයි ඔඩ් එකක් දිව්වා. ඉතින් මං දැන් ප්‍රොෆිට් එකක ඉන්නේ 90ක ප්‍රොෆිට් එකක ඉන්නේ. අර ලොස්ට් එකක් වුණා කියලා බය වෙන්න යන්නත් එපා. එකක් ඒක. මේ අනිත් එක තමයි මං ඊළඟ එකටත් බැට් එකක් ප්ලේස් කරගන්නම්. මං 80ක් විතර හදාගෙන මේ වෙලේ අයින් වෙනවා. මොකද ටයිම් එක මට පොඩ්ඩක් සෙට් මදි. ඒ නිසා බලමු මට මේ ඔඩ් එකෙන් 90 හදාගන්න බැරි වුණා. තව එක බැට් එකක් ප්ලේස් කරගන්නම් මම. උඩ එක මං ගත්තා. තව එක බැට් එකක් ගහන්න මං 90 හදාගෙන අයින් වෙන්න මම මේ try එක. උඩ එක මං ඒකෙත් ගත්තා. පාත එක මට 3ෙන් වගේ ගත්තොත් අන්න හරි 80ක් හදාගත්තා. ඉතින් ඇත්තටම මේ මං සෙල්ලම් කරපු හරියනම් ටිකක් අමාරුවෙන් හදාගත්තේ. නමුත් අර සිග්නල් වලට බැට් කරගත්තා නම් ඇත්තටම වින් එකක් ගන්න තිබ්බ. ලොකු වින් එකක් කර යන්න තිබ්බ සිග්නල් හදාගෙන විතරක් බැට් කරා නම්. ඉතින් ඔයාලා දැක්කා දැන් මම මේ වීඩියෝ කපන්නේ නැහැ. කොහෙවත් මං කපන්නේ කරන්නේ නැහැ. මේ මං සෙල්ලම් කරන ලයිව් වීඩියෝ එකක් මේ කලින් පස්සේ වොයිස් කරන්න එහෙම මුකුත් නැහැ. ඔයාලට මම මේ සෙල්ලම් කරන ගමන්මයි මම මේ පෙන්නුවේ. ඉතින් ඊයේ මම දාගත්තා ලක්ෂ 5ක්. ඊයේ දවසේ මම හදාගත්තා ලක්ෂ 2ක්.
ඉතින් මම අද මේ ටයිම් එකේ හදාගත්ත ලක්ෂයක් ටිකක් අමාරු වුණා. මේ ටයිම් එකේ ටිකක් ලොස් ගියා නැත්තේ නෑ, මවුන්ට් එක බැස්සා මගේ. ඉතින් මම මෙතනින් එහාට දැන් ආයෙ සෙල්ලම් කරන්න යන්නේ නෑ. අනිත් එක තමයි මම අර මේ ලොස් තැන් වල දිගටම බැට් කරන්න ගියනේ. එහෙම බැට් කරා නම් මම මගේ account එක ලොස් වෙන්න තිබ්බා. ඉවසීම අංක 1 මොන ගේම් එකේ සෙල්ලම් කරත් කොහොම සෙල්ලම් කරත්. ඉතින් පොඩි කාලයක් ඇතුළත මෙතනත් මට තාම පැය භාගයක්වත් ගිහිල්ලා නැහැ. ඔයාලට මේ මෙතන පේනවද බලන්න ටයිම් එක, මම වීඩියෝ කරන්න ගත්ත ටයිම් එක විනාඩි 15යි. විනාඩි 15ට මම ලක්ෂයක් හදාගත්තා. ඊයේත් එහෙම තමයි සෙල්ලම් කරේ. අඩු කාලයක් මම අද ඔයාලත් ගොඩක් වෙලා කතා කරේ නැහැ. සෙල්ලම් කරපු එක තමයි වැඩි හරියක් කරේ. ඉතින් ලොස් වුණා. දැක්ක මගේ තිබ්බ amount එක ඔයාලා බහිනවා දැක්කා. ඉතින් ආය අප් වුණා. අප් කරගත්තේ කොහොමද කියන්නත් ඔයාලා දැක්කා. ඉතින් කොයි විදිහටද ගොඩක්ම සුදුසු සෙල්ලම් කරන එක කියන්නත් ඔයාලා දැක්කා. සිග්නල් හදාගෙන සෙල්ලම් කරනවා නම් ඇත්තටම ඒක ගොඩාක් සුදුසුයි. මොකද මේ අපි ඔයාලා වීඩියෝ එක ඔයාලා බලද්දි ඔයාලා දකින්න ඇති. වීඩියෝ එක මුලින් ඉඳන් ආයෙ බලන්න ආයෙ පාරක් ඔයාලා මේ මැදට හරි අරගෙන සිග්නල් එකක් මම හදාගත්තා 22 කියලා. මට ටයිම් එක ආවා 22 හරියටම හයි ඔඩ් එකක් අද්දා. මම ඒක 10 කෑල්ලක් ගලව ගත්තා. ඉතින් මම ගොඩාක් දැකලා තියෙනවා මේ වීඩියෝ වල YouTube වීඩියෝ වල එහෙම ගොඩාක් කට්ටිය පෙන්නන්නේ 1.50න් දෙකෙන් ඔඩ් ගලවන ඒවා. ඉතින් ඔන්න හයි ඔඩ් ගලවලා පෙන්නුවා මම හදපු සිග්නල් වලට. මම ඔයාලට කියලා දුන්නේ මේ සිග්නල් හදාගන්නේ කොහොමද, මේ මෙතඩ් එක හදාගන්නේ කොහොමද කියලා. මේවා කවුරුවත් කියලා දෙන්නේ නැහැ. දෙයක් කරගන්න මිනිස්සෙක් ඇත්තමයි කියලා දෙන්නේ නැහැ. ඒක අපි සිංහල මිනිස්සයාගේ ගතිය. ඉතින් ඒ විදිහට සිග්නල් එකක් හදාගෙන සෙල්ලම් කරන්න ඔයාලට අනිවාර්යෙන් ලොකු ගේමක් ගහන්න පුළුවන්. අනිත් එක තමයි ගේම් එකට දැන් මම නම් ඇත්තටම ආපු ගමන් සෙල්ලම් කරේ එක වැරද්දක්. ඒ වැරද්ද ඔයාලා කරන්න එපා. ආපු ගමන් ගේම් එකට සෙල්ලම් කරන්න යන්න එපා. අනිවාර්යෙන් විනාඩි 10ක් 15ක්වත් අඩුම ගේම් එක දිහා හොඳට බලාගෙන ඉන්න. යන්නේ ලොස්ට් එකක්ද, ඔඩ් ටිකක් දුවනවද, මොකද වෙන්නේ කියලා. තවත් මම ඔයාලට දෙයක් කියලා දෙන්නම්. අර මම සිග්නල් හදාගද්දි මම කිව්වා මේ ඔඩ් එක මේ දශම වලින් පිටිපස්ස සහ තියෙන අංක සාමාන්‍යයෙන් 3 පැනලා යන ඔඩ් එක, 3න් උඩ වගේ යන ඔඩ් එක දශම තිතෙන් පිටිපස්ස සහ 7 8 එතකොට 9 9 ආන් ඒ වගේ. ඒ කියන්නේ 79 78 එහෙම නැත්නම් 68 ආන් ඒ වගේ ලොකු ගණන් 59 වගේ ලොකු ගණන් එනවනම් හයි ඔඩ් වල 3න් උඩට යන ඔඩ් වල මේ දශම තිතෙන් පිටිපස්ස සහ 5 6 5 7 ආන් ඒ වගේ අංක එනවා නම් ඒ ටයිම් එකේ සෙල්ලම් කරන්න යන්න එපා. හයි ඔඩ් වල සාමාන්‍යයෙන් 2 3 0.4 එතකොට 1.5 2.4 ආන් ඒ වගේ එනවා නම් දශම තිතෙන් පිටිපස්ස සහ ආන් ඒ ටයිම් ඇත්තටම ගොඩක් හොඳයි සෙල්ලම් කරන්න. මේ ට්‍රික් කවුරුවත් කියලා දෙන්නේ නැහැ. ඔන්න ඉතින් අපේ අම්මා කෝල් එකක් ගත්තා. ඒකත් ඔයාලට වීඩියෝ එකට ඇඩ් කරන්නම් කොහොම. මම කපන්නේ කරන්නේ නැහැ කිව්වනේ වීඩියෝ එක. හරි ඒ විදිහට බලලා බැට් කරන්න. තවත් දෙයක් අහලා තිබ්බා මේ අර මේ සිග්නල් හදන මෙතඩ් එක ඇවටාර් ගේම් එකට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා අහලා තිබ්බා කීප දෙනෙක්. එහෙම පාවිච්චි කරන්න යන්න එපා. මේ රිදම් එක රිදම් එකක්. මේකේ සිග්නල් හදාගන්න මෙතඩ්. එතකොට රිදම් ඇත්තටම ගොඩක් තියෙනවා. මම ඔයාලට කියලා දුන්නේ එක රිදම් එකක් ඇවටාර් ගේම් එකෙත්. ඒ වගේ නෙමෙයි තව රිදම් ඇවටාර් එක සෑහෙන්න තියෙනවා. ගොඩක් සංකීර්ණයි මේ සිග්නල් හදන මෙතඩ්. එතකොට මේ කියලා දුන්නේ ඔයාලට එක මෙතඩ් එකක්. එක සිග්නල් හදාගන්න ක්‍රමයක් ඔයාලට කියලා දුන්නේ. ඒක මේකට අදාළ හින්දා තමයි මේක කියලා දුන්නේ. නැත්නම් මම ඒක ඇවටාර් ගේම් එකටත් සම්බන්ධ කරලා ඔයාලට කියලා දෙනවා. ඉතින් මේකෙත් ඔයාලට ඇනලයිස් එකක් කරගන්න ඕන නම් ඇවටාර් එකේ වගේම මම මේක ඇනලයිස් එකක් කරන්න. අපි 8500ට ඇවටාර් එක ඇනලයිස් එක කරන්නේ. මේක නම් මම එහෙම කලින් කරලා නැහැ කාටවත් ඇනලයිස්. නමුත් මේකේ ගොඩක් සංකීර්ණයි ඇනලයිස් එක. ඒකින්ද සාමාන්‍යයෙන් 8500ට වැඩි ගානකට තමයි අපිට කරන්න වෙන්නේ. නමුත් ඔයාලට මේක ගේමක් ගහගෙන ඉස්සරහට යන්න උවමනාවක් තියෙනවා නම්, මේකේ තවත් රිදම් ඔයාලා හොයනවා නම්, තවත් සිග්නල් හදන මෙතඩ් හොයාගන්න ඕන නම්, එහෙම මොකක් හරි තියෙනවා නම් ඔයාලා කතා කරන්න. අපි ඇනලයිස් එකක් වුණත් මේක අපි පටන් ගමු. ඔයාලගේ අලුත් අදහස්, එතකොට මේක කොහොමද, මේකෙන් දෙයක් කරගන්න පුළුවන්ද, මම මේ කියලා දුන්නේ වගේ ඔයාලා දෙයක් කරගන්නවද කොහොමද කියලා ඉතින් ඔයාලා මේ වීඩියෝ වලට කමෙන්ට් එකක් දාන්න.
ලයික් එකක් දාන්න. එතකොට අපේ FB page එක follow කරන්න. එහෙම පොඩ්ඩක් ඇක්ටිව් ඉන්න. එතකොට මීට වැඩිය තව සල්ලි හොයන්න පුළුවන් ලේසි ක්‍රම ගොඩාක් තියෙනවා. ඒවත් ඔයාලට කියලා දෙන්න. ඇත්තම කතාව සල්ලි තමයි මේ සල්ලි ජීවිතේ කරගන්න එපා. සල්ලි මත්තේ ජීවත් වෙන්න එපා. මම කියන්නේ සල්ලි ඕනේ ජීවත් වෙන්න. සල්ලි වෙනුවෙන් ජීවත් වෙන්න නෙමෙයි, සල්ලි අපිට ජීවත් වෙන්න සල්ලි ඕනේ. ඒකට සල්ලි හොයන්න. ඉතින් මම මෙතන විඩ්‍රෝ එකක් ඔයාලට ගහලා පෙන්නන්නම්. ලක්ෂ 5 වුණාට පස්සේ මම දාපු ගාන මම එළියට දානවා. ඒකල තමයි ආයෙ මම සෙල්ලම් කරන්නේ. ඉතින් මම ඒක ඔයාලට විඩ්‍රෝ එකක් ගහලා පෙන්නන්නම්. තව ලක්ෂ 2යි මට හදාගන්න තියෙන්නේ. ඒක මම ওই විදිහටම ඔයාලට වීඩියෝ එකකින් පෙන්නන්නම් ස්ටෙප් බයි ස්ටෙප් මම කොහොමද account එක අප් කරගන්නේ කියලා. මේක තවත් දෙයක් මම ඔයාලට කියන්න, මට මේ වීඩියෝ ඔයාලට දාන්න උවමනාවට මම මේ විටින් විට account එක අප් කරලා පෙන්නනව නෙවෙයි. එකපාර අප් කරන්න යන්න එපා කවුරුවත්. සෙල්ලම් කරන්න එකපාරම ලක්ෂ 10ක් 15ක් හදාගන්න එහෙම යන්න එපා. ස්ටෙප් බයි ස්ටෙප් සෙල්ලම් කරද්දී උදේ වරුවේ එකපාරක් මම ඊයේ කිව්වා ක්‍රෑෂ් ගේම් එක වැඩි හරියක් වින් එක තියෙන මොන තැන්වලද කියලා. දවසට සාමාන්‍යයෙන් 3 පාරක් විතර සෙල්ලම් කරලා ඔයාලගේ amount එක හදාගන්න. එකපාරම ඔයාලගේ ටාගට් එකට ඔයාලා යන්න හදන්න එපා. ඒක ලොස් වෙන්න තියෙන ප්‍රධාන හේතුවක්. ලක්ෂ 5ක් දාලා ලක්ෂ 5ක් එක දවසේ හදාගන්න යන්න එපා. ඒක බෑ කියනව නෙමෙයි. නමුත් දැන් මටත් මේකේ ලක්ෂ 5ක් දාගෙන කෝටියක් වුණත් හදාගන්න බැරි කමක් නැහැ. නමුත් ඒක తాවකාලිකයි. ඒක එක දවසකට විතරයි. ඊට පස්සේ මං ඊට වැඩිය ලොස් වෙන්න පුළුවන්. ඒකින්ද මේ වැඩේ කරන්න යන්න එපා. හොඳම දේ තමයි ස්ටෙප් බයි ස්ටෙප් හිමීට. හදිස්සියක් නැහැනේ. අනිත් එක මට නම් ඇත්තටම මේකේ මම ලුකුයි කියලා මට එහෙම පෙන්වන්න උවමනාවක් නැහැ. එහෙම ලුකුයි කියලා පෙන්වන්න උවමනාවක් තියෙනවා නම් මම ඊට වැඩිය බැට් amount එක ලුකුවට දාලා හරි මම ඔයාලට මේක අප් කරලා පෙන්නනවා. මේ මට පුළුවන් උපරිම. එහෙම තේරුමක් නැහැ. අනිත් එක මම මගේ සල්ලි මට රැක ගන්න ඕනේ. ඔයාලත් හිතන්නේ ඒක. තමන්ගේ සල්ලි තමන් මේකට ඩිපොසිට් කරන්නේ. ඉතින් ඒ සල්ලි රැකගෙන සෙල්ලම් කරන්න ඕනේ අපි සෙල්ලම් කරද්දි. ඒ දේවලුත් මතක තියාගන්න. ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙනවා මේ වීඩියෝ. ඔයාලගේ කමෙන්ට් එක, ඔයාලගේ හිතේ තියෙන අදහස මට ගොඩාක් වැදගත්. ඉතින් ඒක කමෙන්ට් එකක් විදිහට දාන්න. මොනවා හරි ඔයාලගේ අලුත් දේවල් තියෙනවා නම්, අලුතෙන් කරන්න ඕන වීඩියෝ තියෙනවා නම්, අලුත් දේවල් බලාපොරොත්තු වෙනවා නම් ඒ දේවලුත් කමෙන්ට් එකක් විදිහට දාන්න. කතා කරන්න. මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් මට දෙන්න පුළුවන් සපෝට් එක මම අනිවාර්යයෙන් මගේ කොල්ල කෙල්ල හැමෝටම මම මගේ පැත්තෙන් මම දෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදට ගිහින් එන්න.